මෙතන තියෙනවා බුලත් කොලයක්. මං මේ බුලත් කොලේ උපයෝගි කරගෙන ඔබට යථාර්ථයක් පෙන්නලා දෙනවා සහ එක දර්ශනයක් වෙන්න පුළුවන්. ඔබ මේක මම මේ කියන දේ හරියට තේරුම් ගත්තොත් ඔබගේ ඔළුවේ ගැට ගැහිලා තියෙන ප්‍රශ්න ගොඩාක් නිරාකරණය වෙලා යථාර්ථ අවබෝධයක්, ජීවිත අවබෝධයක්, ලෝක අවබෝධයක් කරගන්න පුළුවන්. අපි මොනවාද බුලත් කොළ වලින් කරන්නේ? බුලත් අපි බුලත් විට විදිහට කනවා. ඊට පස්සේ අපි ඖෂධයක් විදිහට පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික උත්සව වලට භාවිතා කරනවා. අපි වන්දනාමාන කරන්න බුලත් අතක් විදිහට පාවිච්චි කරනවා. හොඳට බලන්න. ඔබ රැවටුණා නේද? මං කියන ඔබ රැවටුණා කියලා. මේක බුලත් කොලයක් නෙමෙයි, මේක ගම්බිරිස් කොලයක්. මම අර කියපු කිසි දෙයක් ගම්බිරිස් කොලෙන් කරන්න පුළුවන්ද? ඒ කිසිම දෙයක් ගම්බිරිස් කොලකින් කරන්න බෑ. ගම්බිරිස් වැලේ හැදෙන මේ ගම්බිරිස් විතරයි ගන්න පුළුවන්. ඔබ රැවටුණානේ. ගම්බිරිස් කොලේ කන්න පුළුවන්ද? ගම්බිරිස් කොලේ කන්න බෑ. ගම්බිරිස් කොලේ දැවිල්ලයි. මේක ඇත්තටම මේක බුලත් කොලයක්. දැන් බලන්න, ඔබටම බුලත් කොලේ සහ බුලත් කොලේ තියෙන වටිනාකම බුලත් කොලෙන් අපි කරන දේවල් කියද්දි ඔබ මේක බුලත් කොලයක් විදිහටම ඔබ මනසට ගත්තා. මම රැවටුණා නේද මේක ගම්බිරිස් කොලයක් කියලා කියද්දි ඔබටත් ගම්බිරිස් කොලයක් කියන සිතුවිල්ලම ආවා. මම මේක කාලා පෙන්නුවට පස්සේ ඔබ පිළිගත්තා. ඒ කියන්නේ මොකද ගම්බිරිස් කොල කන්න බෑ දැවිල්ලයි. ඔබ මම මේක කෑවට පස්සේ ඔබ මේක බුලත් කොලයක්ම කියන එක පිළිගත්තා. ඇත්තටම මේක බුලත් කොලයක්. ඔබ මම සම්මුති ලෝකයා සියලුම දෙනා මේ පේන හැම දෙයක්ම පේන අයුරින්ම වැළඳ ගන්න. කවුරු හරි කියනකොට, මම කියනකොට හෝ වෙනත් අය කියනකොටත් ඒ කියන දේ ඒ අයුරින්ම වැළඳ ගන්නවා. අන්නේ වැළඳ ගැනීම නිසා ඔබටත් මටත් වරදිනවා. අද හරියට හිතුවොත් රටට වැරදිලා තියෙන්නේ අපි දෘෂ්ටිවාදී වල පැටලෙන නිසා. අපි දෘෂ්ටිවාදී, අපි ඒක ඔබ දුකට පත්වෙලා ඉන්නේ, මම දුකට පත්වෙලා ඉන්නේ, අනාග ලෝකයාම දුකට පත්වෙන්නේ අපි දකින දේවල් ඒ ආකාරයෙන්ම අපේ සංඥාවක් පහළ වෙනවා. අපි මේක මේකයි කියලා හඳුන ගන්නවා. ඒ හඳුන ගන්න විදිහෙන්ම සමහර විට එක හරි දේ නොවෙන්න පුළුවන්. සමහර විට අපි වැරදි විදිහට අල්ලගන්න දේ හරි වෙන්නත් පුළුවන්. මෙන්න මේ දැකලා දැනගන්න දේ හරියට අල්ලගන්නවද? මෙන්න මේ දෙකට කියන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටිය සහ සම්‍යක් දෘෂ්ටිය කියලා. මෙන්න මේ වැරදි දේ සහ අල්ලා ගැනීමම තමයි ලෝකයම ප්‍රශ්න වලට පැටලෙන්නේ. ඔබ මම දුකටපත් වෙන්නේ. දාර්ශනික මාවතක් තියෙනවා. අපිට දාර්ශනිකව හිතන්න ප්‍රඥාවක් තියෙනවා. කිසිම කෙනෙක් පෙන්නපු විදියට, කියපු විදියට කියන දේ දැකලා කිසිම දෙයක් අල්ලගන්න හදන්න එපා. අපි උදාහරණයක් විදිහට අද රටපත් වෙලා තියෙන තැනම ගමුකෝ. රටේ කියනවා විවිධාකාර අරයා මේක කරා, මෙයා මේක කරා, මේක කරා කියලා කියනවා. අපි ඒ දන්නේ තවත් කෙනෙක් කියපු දෙයක් නේද? ඇත්තටම අපේ ඇස් දෙකට දැකලා අපි ප්‍රත්‍ය කරගෙන නැහැ නේද? තමන් විසින් හිතලා, තමන්ගේ නුවණින් කල්පනා කරලා ප්‍රඥාවෙන් ගන්නකම්, ප්‍රත්‍ය කරගන්නකම් ලෝකේ මං කියන දෙයක්වත් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා. එහෙම විශ්වාස කරන්න නිසා තමයි අද ඔබ මම ප්‍රශ්නයකට පත් වෙලා තියෙන්නේ. මේ කාලේ යථාර්ථය අවබෝධ කරගන්න ඕන කාලයක්. ප්‍රශ්නවල පැටලුණා ඇති, දුකටපත් වුණා ඇති. මේ දර්ශනය මතු කරගන්න, නිවැරදි දාර්ශනිකයෙක් වෙන්න. ඒ දාර්ශනික මාවතෙන් ප්‍රඥාව අවදි වෙනවා. එකතු වෙලා ඉන්න. ප්‍රශ්න තියෙනවා නම් පෙන්වන්න ඕන ප්‍රශ්නයක් හැකි අයුරින් විග්‍රහ කරලා දෙනවා. යහපතක් වෙන්න.